එන්න අද මාත් එක්ක ෆිරි යන අපි දෙන්නත් එක්ක මාත් එක්ක විතර නෙමෙයි අපි දෙන්නත් එක්කම අද ඉතින් නිවාඩු දවසේ අපි දෙන්න පොඩ්ඩක් ඇවිදින්න යනවා. යන් එහෙනම් අපි දෙන්නත් එක්ක. ඔන්න ඉතින් අපේ ට්‍රේන් එක ආවා. ආවට පස්සේ මිනෙවීම පොලිමින් ඉඳලා තමයි නගින්න ඕනේ. එක පාටම අපිට හිතුණු විදිහට ගිහින් ඕකර නගින්න බෑ. ඉතින් මෙන්න මෙහෙම හරි පරිස්සමට නගින්න ඕනේ. පේනවනේ හරි ලස්සනට මේ වගේ සීට් තියෙනවා. ඔන්නම තමයි අපි දෙන්න එකත්තේ. එහෙනම් එන්න යම්. බලන්නකො ළමයි හිම වැටිලා හරි ලස්සන. අපිට මෙහෙම යද්දී හම්බෙනවා ෆයිනස් කැලයක්. ඒ ෆයිනස් කැලේ මීට වඩා ලස්සනයි. ඔය මේ ඉතින් අර නෝනහාමුට ෆෝන් එක චුට්ටි වෙලාවක් අල්ලගන්න කියලා දුන්නාම තමයි. පේනවනේ මගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන. තෑන්ක්ස් අනේ. මේ කොහෙද කියලා නම් දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි ළමයි. කොමාරි හයිවේ එකක් ළඟ තමයි. මේ මොන මෝල් එකක්ද කියලා නම් දන්නේ නැහැ. දාන්න කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්නකො මට. පේනවනේ ඉතින් වින්ටර් එක දවස්වලට මුළු රටම සුදුම සුදු පාටයි. කිරි කුක්කෝ වගේ ළමයි. අනේ නත්තලට හදපු නත්තල් ගහක් තාම තියෙනවා. මේ පේනවනේ අපේ ලංකාවේ ට්‍රේන් වල වගේ මෙහි දොරවල් අරගෙන තියාගන්න බෑ. මේ වැරේ ස්ටේෂන් එක නවත්තලා ඒක ඔටෝ තමයි ඇරෙන්නේ. ඕකයි වැහුනොත් වැහුනම තමයි ස්ටේෂන් එකකින් නවත්තනකම්. ඩක සද්දයක් ඇත්තෙම නෑ මේ වගේ නම්. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට ඔන්න මේ විදිහට තමයි මේක ඕපන් වෙන්නේ. මේක ස්ටොප් කරා. එතකොට තමයි මේක මෙන්න මේ විදිහට ඇරෙන්නේ. මේ දින ළමයි මේ මෙට්‍රෝ එක යන දිශාව. ඔයකෙන් බලලා මෙට්‍රෝ එක කොහෙද යන්නේ කියලා අපිට හොයාගන්න පුළුවන්. අපි ඔන්න දැන් තමයි අපේ මෙට්‍රෝ එක ගන්න යන්නේ. ඇත්තටම ළමයි අපි දෙන්න ඇවිදින්න දන්නේ නැහැ. මේ ඉස්සරහ යන්නේ අපේ බොස්. කවුද කියලා ඉතින් කමෙන්ට් කරන්න එපා. මේ ඉස්සරහ යන්නේ අපි දෙන්නගේම ලොකු බොස්. ඉතින් එයා තමයි අපි දෙන්නට ගයිඩ් කරන්නේ. ඉතින් ඔන්න මේ විදිහට බලන්නකො ළමයි මාර පිරිසුදුයි මෙහෙ ස්ටේෂන් මාර පිරිසුදුයි ළමයි. ඒ වගේම මාර ඓතිහාසික විදිහට තමයි මේ ස්ටේෂන් වල චිත්‍ර හැම තියෙන්නේ. මම හිතන්නේ ගොඩාක් මේවා පරණයි. ඊට පස්සේ අපි යන කලින් ගත්ත ස්ටේෂන් එකේ මෙන්න මේ ටිකට් එක මෙන්න මේ විදිහට මෙතෙන්ට දානවා. එතකොට මෙන්න මේ විදිහට අපේ ඩෝ එක ඕපන් වෙනවා. දැන් ඉතින් ළමයි මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේක දැන් ඉතින් කුණු ගොඩට තමයි. දාන්න එපා කුණු ගොඩට. ඔන්න මේ විදිහට තමයි මේකේ ඇතුළ තියෙන්නේ. මීට වඩා ලොකු ස්ටේෂන් තියෙනවා ළමයි. ඉතින් එහෙම යන්න නම් අපිට දවස් 5ක් වගේ රෂියාවේ මෙට්‍රෝ වල ඇවිදින්න වෙනවා. ඔන්න දැන් අපි අපේ තැනට ඇවිත් ඉන්නේ. ඔන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේ හිම දවස්වල නම් ළමයි කිසිම ලස්සනක් නැහැ. මොකද හැමතැනම හිම කඳු. හරි ලස්සනයි ළමයි. අන්න පේනවනේ පල්ලෙහා ඔක්කොම තියෙන්නේ හිම. කේබල් ට්‍රේන් එකේ පාර විතරයි සුද්ධ කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම දැන් හිම. කොහොමද view එක? මට හිතෙන්නේ ඉර බහගෙන යන වෙලාවට නම් මාර ලස්සනයි. හැබැයි ඉතින් ඉරක් නෑ මේ දවස්වල.
සමයකේ තමයි තීර බලන්න වෙන්නේ. ඔන්න ඉතින් ළමයි අපි මෝල් එකට ආවා. මේක අහලා තිබ්බට මේ ඉන්නේ ෆස්ට් ටයිම් ළමයි අපි. අහලා නම් තිබ්බා ලොකු මෝල් එකක් මේක. හැබැයි ෆස්ට් ටයිම් තමයි එන්නේ. කොහොමද? ටෙඩි රස් ගන්න තියෙනවා. ඕකේ නම් ප්ලේ කරනවා මයි ළමයි අද මම. ඔකත් ATM මැෂින් එකක් ළමයි. මේකත් ATM මැෂින් එකක් ළමයි. ලස්සනයිනේ. ඔන්න දැන් ඉතින් අපි අපේ ෆ්ලෝ එකට යන්න තමයි යන්නේ. බබා හයි මාව ඉතින් ඔයාලට පෙන්නුවේ නැත්නම් ඔයාලා දන්නේ නැහැනේ කවුද මේ වීඩියෝ කරන්නේ කියලා. ඔන්න දැන් උඩට ආවා. මේ ළමයි රෙස්ටුරන්ට්. ඒ කියන්නේ චයිනීස් ඒවා තියෙනවා, කොරියන් රෙස්ටුරන්ට්ස් තියෙනවා. අපි ඉතින් කාලා ආවට බඩගිනි නික්කකුත් එනවා මෙතනින් යද්දී. දැම්ම නෙමෙයි. තව ටිකකින් අපි කැම try කරන්නත් යන්කො ළමයි. ඔන්න ඔහම තමයි අපි මෝල් එකේ දැන් පල්ලෙහාටම ආවා. අපේ බොස්ගේ ෆෝන් එක පොඩ්ඩක් රිපෙයාරින් එකට දාගන්න ඕනලු. ඒ නිසා මේ සන්ලයිට් කියලා තියෙන ළමයි සබන් නෙමෙයි. මේ ජුවලරි හදන තරක් ඒ කියන්නේ ඩයමන්ඩ් එහෙම තියෙන අපේ ඔය නිලේකා ජුවලරි කියන්නේ අන්න ඒ වගේ ෂොප් එකක් මේක. මේ මේකප් අයිටම්ස් තියෙන තැන් ළමයි යද්දි නිකන් මට අඬ ගහනවා වගේ දෙයක්. මේක ගොඩක් ළමයි තියෙන ඩයමන්ඩ්ස් තියෙන්නේ රත්තරන් තියෙනවා. නමුත් මෙහි තියෙන්නේ කැරට් 14. ඔන්න ඉතින් ළමයි අපි මේ ඉතින් අපේ ලොකු බොස්ගේ ෆෝන් එක රිපෙයාර් කරන්න මෝල් එකෙන් එළියට ආවා. ආපහු මෝල් එකට යනවා. මේ තියෙන්නේ හිම අයින් කරන විදිය මෙහෙ. පාරේ වාහන වලට යන්න හිම අයින් කරනවා. මේ ඉතින් අපි පාගමනින් යන අපේ පැත්ත. එච්චර ඒක නම් හිම ඉතින් අයින් කරලා නැහැ. මේ අඳුරනට ළමයි තාම මේ වෙලාව 3යි. හවස 3යි වෙලාව. සමයකේ දවස්වල නම් රෑ 12ට තමයි කළුවර වැටෙන්න ගන්නෙ. හැබැයි වින්ටර් එකේ නම් 4 විතර වෙද්දි කළුවර වැටෙන්න ගන්නවා. ඔන්න මේ විදිහට අපි මේකේ ඇතුළට එනවා. මේකේ ගොඩක් ළමයි තියෙන්නේ ෆෝන්ස් අයිටම්ස් තියෙනවා. මෙන්න මේක තමයි ෆෝන් ෂොප් එක. ඔන්න ඉතින් අපි දෙන්න මෙන්න මෙතනලා පාඩුවේ පැත්තකට වෙලා වැඩක් කරගෙන ඉන්නවා. එතකොට මට යාළුවෝ ටිකක් ආම් වුණා. Hi uncle. කොහමද? Hello. කොහමද? ඔහෝ පැන්දිකුත් ඉන්නවා. Hi pandas. අනේ cat girl කෙනෙකුත් ඉන්නවා. Hey cat girl. දැන් උන ළමයි අපේ ලොකු බොස්ගේ වැඩේ ඉවර වෙලා අපි දැන් මේ ෆ්ලෝ එකේම උඩට යනවා. ඒකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. යන් එහෙනම්. ඔන්න ඉතින් මේ ෆ්ලෝ එකේ උඩ.
මෙතන තියෙනවා chai shop එකක්. sweets එහෙම තියෙනවා. ඕහෝ fruit එහෙම තියෙනවා, vegetable තියෙනවා. මාකට් එකක් වගේ ළමයි මේක. මේ තියෙන්නේ හදලා තියෙන කෑම. මේ කෑම තියෙනවා, චීස් වර්ග තියෙනවා. ඉතින් අපිට කිරලා තමයි ගන්න තියෙන්නේ. Which one? Down? Down. This two is one try. Right, right. bad lucky ළමයි. ඔන්න ළමයි අපි නැවතත් අර කලින් මෝල් එකටම ආවා. දැන් ඉතින් අපි shopping යන්නේ. shopping කිව්වර ළමයි මෙන්න මේ විදිහට මේකෙන් ලොකු මෝල් එකක් තියෙනවා. ඉතින් මේ මෝල් එකේ අපි some items ටිකක් ගන්න යන්නේ. බලමු මොනවද ගන්න කියලා. ඔන්න ළමයි අපි දැන් ඉතින් මේක ඇතුළට ආවා. ඇතුළේ යන තැන ඉඳන්ම තියෙන්නේ නම් මල් වවනේවා. ඒවට items ඒවා තමයි තියෙන්නේ. අනේ චෙඩීස්ලත් ඉන්නවා. ඔන්න ඉතින් මම මොකුත් කියන්නේ ඔයාලම මොනවා හරි බලන්නකෝ ඉතින් තියෙනවා. මෙන්න මෙහෙම තමයි පොත් items තියෙන්නේ. ඔන්න ළමයි ඉතින් hair colors හිතන් තියෙනවා මෙහෙ. මාර ගණන් අඩුයි. ඕන කෙනෙක් ඉන්නවා මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට එවන්නම්. ඉලෙක්ට්‍රික් items එහෙම තියෙනවා. ගොඩක් දුරට මෙහි තියෙන malls වල ළමයි හැම දෙයක්ම වගේ තියෙනවා. ඒ කියන්නේ ලොකු සමහර mall වල ලොකුවටම නැතත් පොඩියට හරි අත්‍යවශ්‍ය දේවල් ගෙදරකට තියෙනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ගෙදර ඉන්න මෙහෙනම් ගොඩක් බලු පැටව පුස් පැටව වැඩිනේ. ඉතින් එයාලගේ කෑම පව තියෙනවා. ඕනේ ඉතින් ලංකාවේ බලු පැටව පුස් පැටව හදන අය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ දේවල් ඔයාලට මෙහින් ගෙන ගන්න පුළුවන්. මේ තියෙන්නේ vegetable side එකක් ළමයි. අපිට තමයි මේවා කිරා ගන්න තියෙන්නේ. වෙන කවුරුත් මෙහෙම මේවා කිරලා දෙන්නේ නැහැ. අපිට ඉතින් කිරාගෙන බිල් කරගන්නත් සමහර වෙලාවට self bill තියෙනවා. සමහර වෙලාවට අපේ එයාලා කවුන්ටර් එකේ ඉන්න කට්ටියට දෙනවා. මම නම් ඉතින් බඩු ගොඩාක් තිබ්බහම කවුන්ටර් එකේ ඉන්න කෙනාට තමයි දෙන්නේ බිල් කරන්න. මං ඉතින් ඒකට බිල් කරන්න හරි අකමැති කම්මැලි. මේ තියෙන කලජාතිත් තියෙනවා. හැබැයි ඉතින් හොඳ නැහැ. ඉතින් මාකට් එකෙන් ගන්නවා වගේ. මං අර එක දවසකට ළමයි වලට පෙන්නුව රෝස්මෙරි. මෙන්න දින රෝස්මෙරි. ඔන්න ළමයි මට කලහතරකින් පොල් ගෙඩියක් හම්බුණා. හොඳද දන්නේ නැහැ හැබැයි ඉතින් මේවා. වතුර නම් හෙල්ලෙන්නේ නැහැ ළමයි. මෙන්න ඉන්නවා ළමයි. ෆ්‍රෙෂ් මාළු මේ තියෙන්නේ. මේ ඉන්නේ කවුද කියලා මට කියන්නකෝ. මෙයාලා නම් ළමයි මාර ෆ්‍රෙෂ් මෙතන. කිලෝ එකක් 1924යි ඉස්සන්ගේ. ඔන්න ඉතින් ළමයි මං එළවලු පළතුරු වලින් ආසම දෙයක් තමයි අවකාඩෝ කියන්නේ. මං අවකාඩෝ ටිකක් ගන්නවා. මේකේ තියෙනවා කිලෝ එකක් 429යි අවකාඩෝ. මෙතන තියෙනවා අවකාඩෝ කිලෝ. මම දැන් ඕනේ ඉතින් තෝරලා අවකාඩෝ ගෙඩි දෙකක් ගන්නවා. හැබැයි ඉතින් මෙහි තියෙන අවකාඩෝ ළමයි ලංකාවේ අවකාඩෝ තරම් නම් ඉතින් මේ රස නැහැ.
ඔන්න මම දැන් ඉතින් අවකාඩෝ ටික අරගෙන යනවා මගේ යාළුවා ඉන්න තැනට. ඔන්න ඉතින් එයා ගන්න දේවල්. මෙතන තියෙනවා ඉතින් අපි ගොඩක් දුරට කෑම හදලා දැම්මහම දාන්නේ සතියකට ඇති වෙන්නනේ ඉතින්. ඒවා දාන්න බොක්ස් තියෙනවා මෙන්න මෙතන. මේක නම් ගන්න ලොකුම දෙයක් අපිට තිබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ චූටි චූටි දේවල් ටිකක් ගත්තා. මේ තියෙන ළමයි ভেජිටබල් ඒරියා එක. කියන්නේ ভেජිටබල් සීඩ් මේ තියෙන්නේ. ඔන්න ඉතින් අපි දෙන්න බඩු අරගෙන මෙන්න මෙතෙන්ට යනවා බඩු ටික දෙන්න. හරි ඔන්න එහෙනම් අපි ගත්තා. ඔන්න දැන් අපි යනවා කන්න. ඔන්න දැන් ආයෙත් අපි උඩට යනවා කන්න. Hi boss. Boss smiling. අනේ ඉතින් මේ වගේ කියුට් ඒවා දැක්කම නොයා ඉන්න බෑනේ අනේ අපිට. හැබැයිම ප්‍රයිස් නම් මේකේ ටිකක් වැඩි වගේ. ඒනට ඔක්කොම තියෙන්නේ පින්ක් ස්ටයිල් එකෙන්. හරි ලස්සන ස්ටයිල් එකකින් තමයි මේවා තියෙන්නේ. අපේ ලංකාවේ තියෙන පොල් කටු මෙහි තියෙනවා කප් එකක් හදලා 499 කියන්නේ 500යි ළමයි. ඔන්න ඉතින් මම ෆයිනලි කැන්ඩල් එකක් තෝරගත්තා මේකේ මාරම සුවඳ. තව කැන්ඩල්ස් තියෙනවා හැබැයි මේක මාරම සුවඳ ඒක රෝස් සුවඳක් එන්නේ. ඒ නිසා මම ඒක ගත්තා. ඔන්න ඊළඟට මම යනවා මෙන්න මෙතෙන්ට. හැබැයි ළමයි මේක නම් මං හිතන්නේ මේ ෂෝරූම් එක ඇතුළේ වෙන්නේ නැති මාර ගණන්. තාම ක්‍රිස්මස් අයිටම්ස් මෙහි ෂොප් වල තියෙනවා. ඉතින් ඒ වගේ නම් ප්‍රයිසස් ටිකක් අඩුයි තමයි. මේ තියෙන්නේ කැන්ඩල්ස් ළමයි. ගෝස්ට් මූණක් තියෙනවා ළමයි. අනේ ඉන්න අපේ ගාෆිත්. හැබැයි ළමයි අනේ මන් දන්නේ නැහැ ඉතින් මට නම් මාර ගණන් මේ වගේ තියෙන ඒවා. එහෙමයි කියලා අපි කුන් ලෝබෙට බඩු ගන්නෙත් නෑ ළමයි. හැබැයි ඉතින් වෙනදට මම ගන්නන ඩා ටිකක් මේ වගේ ප්‍රයිසස් වැඩි. මම හිතන්නේ මේ විචූරන විසිතුරු දේවල් තියෙන නිසා වෙන්නේ නැති ළමයි. ඔන්න ඉතින් තියෙන අපි චූටි ළමයිට තියෙන දේවල්. මොෝ ඉතින් මේවා දැක්කම හරි කියුට් ළමයි.